රට යාමට පමාවෙන අයට ඉතා ප්‍රබල ජ්‍යෝතිෂමය පිළියම් කිහිපයක් ගැන ඇස්ට්‍රෝලොජි ස්ටෝරිවලින් අද මං ඔයාලට කියලා දෙන්නම්. රට යාමට වසර ගණනාවක් තිස්සේ උත්සාහ කළත් නොහැකිවීම, වීසා ප්‍රතික්ෂේපවීම, හදිසියේ ගමන කල්යාම හෝ මුදල් ප්‍රශ්න නිසා විදේශගත වීම, ප්‍රමාද වීම වැනි තත්ත්වයන් ජ්‍යෝතිෂයේදී විදේශ ගමන් යෝගයට ඇති බාධාවන් ලෙස සලකනු ලබනවා. කෙසේ වෙතත් ප්‍රමාද වීම කියන්නේ ඒක කිසිදා නොවන යමක් නෙමෙයි. ඉතින් බොහෝ අවස්ථාවලදී එය නිසි කාලය තවම උදා වී නොමැති වීම අර්ථවත් දක්වනවා. ඉතින් මුලින්ම අපිට කරන්න පුළුවන් මේ සඳහා පින්කම් කිරීම. සෑම මාසයකම පෝය දිනයක සිල් සමාදන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සංඝයා වහන්සේලාට ගිලන්පස හෝ දානමය පූජාවක් සිද්ධ කිරීම. ඒ වගේම විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කරන පින්කම් වල පින ඒ අරමුණට අනුමෝදන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් කරන්න පුළුවන් බෝධි පූජා සිද්ධ කිරීම. බ්‍රහස්පතින්දා දින 7ක් හෝ 21ක් අඛණ්ඩව බෝධි පූජා තියන්න පුළුවන්. සුදු මල්, පහන් සහ හඳුන් කූරු පූජා කර මගේ සියලුම බාධක දුරු වේ. යහපත් ලෙස විදේශගත වීමේ වාසනාව උදා වේවා කියලා හිතින් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි ශනි ග්‍රහයාගේ බලපෑම අඩු කිරීම මගිනුත් පමා වෙලා තියෙන විදේශ ගමන් ඉක්මන් කරගන්න පුළුවන්. ශනි ග්‍රහයා බොහෝ විට ප්‍රමාදය ඇති කරන ග්‍රහයෙක්. ඒත් ඔහු ස්ථාවර ප්‍රතිඵලද ලබා දෙන බව ජ්‍යෝතිෂයේ සඳහන් වෙනවා. සෙනසුරාදා දින දුප්පතුන්ට ආහාර ලබා දෙන්න, ඒ වගේම කළු තල දන් දෙන්න, වැඩිහිටි පුද්ගලයන්ට ගෞරවයෙන් සලකන්න. ඒ වගේම තමයි රාහුගේ බාධා දුරු කිරීම. නාග දේවාලයකට ගොස් පහන් පූජාවක් සිද්ධ කරන්න පුළුවන්. සදුදා දින කිරිබත් හෝ කිරි ආහාර දන් දෙන්න. මෛත්‍රී භාවනාව මේ කාලයේදී ප්‍රගුණ කරන්න. ඒ වගේම තමයි ඔබගේ අඛණ්ඩ උත්සාහය. ජ්‍යෝතිෂමය පිළියම් විතරක් නෙමෙයි ප්‍රමාණවත් වෙන්න මේ සඳහා වීසා ලියකියවිලි නිවැරදිව සකස් කරන්න. අවශ්‍ය භාෂා සුදුසුකම් ලබා ගන්න. මුදල් සැලසුම් නිසි ලෙස පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි නීත්‍යානුකූල සහ විශ්වාසදායක ක්‍රම පමණක් උපයෝගී කරගෙන විදේශගත වීමට කටයුතු කරන්න. මේ හැම දෙයක්ම කරන අතරතුර දින 21ක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් ඔබට. දින 21ක් අඛණ්ඩ උදෑසන මේ විදිහට ඔයාලට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මාගේ ජීවිතයේ ඇති සියලු බාධක දුරු වී යහපත් සහ ආරක්ෂිත ලෙස විදේශගත වී මාගේත් මාගේ පවුලේත් යහපත සැලසෙන වාසනාව උදා වේවා. මා කරන සෑම යහපත් උත්සාහයක්ම සාර්ථක වේවා. මේ විදිහට ඔයාලට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රමාදය කියන්නේ අවාසනාව නෙමෙයි. ජ්‍යෝතිෂයේදී ශනිගේ බලපෑමෙන් ලැබෙන ප්‍රමාදයන් බොහෝ විට ප්‍රමාද වුණත් සාර්ථකත්වය ලබන්න පුළුවන්. එබැවින් වසර කිහිපයක් ප්‍රමාද වූ පමණින් විදේශගත වීමේ යෝගය අහිමි වූ බවට තීරණය කරන්න බෑ. බොහෝ අය තමන්ට සුදුසු කාලය උදා වුණාම සාර්ථකව විදේශගත වෙලා තියෙනවා. අපි අත්දැකීම් වලින්ම දන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඉවසීමෙන් මේ කාලය ගෙවල ඉවර වෙලා විදේශගත වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි විදේශ ගමන් යෝගය ඔබගේ සක්‍රිය කරගන්න මෙන්න මේ ටික කරන්න. සෑම උදෑසනකම විනාඩි කිහිපයක් භාවනා කර ඔබේ අරමුණ සිහි කර ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශ්වාසය අනුව සමහර අය පත්තිනි දේවිය හෝ විෂ්ණු දෙවියන් වෙත බාර වෙලා ප්‍රාර්ථනා කරනවා.
මෙය ආගමික සංස්කෘතික විශ්වාසයන් මත පදනම් වුණත් එහි ප්‍රතිඵල පුද්ගලික ඇදහිල්ල අනුව වෙනස් වෙනවා. ඉතින් ඔබටම ප්‍රාර්ථනා කරනවා ඔබගේ රට යාමේ සිහිනය ඉක්මනින්ම සඵල වෙන්න කියලා. ඔබත් රට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.